නත්තලේදී දෙවියන් වහන්සේගේ මහිමය ලෝකයට ප්‍රකාශ වුණා. යොහන් සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා, තවද වාක්‍යයන්ෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අපාතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයන්න් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව. මගේ සහෝදර සහෝදරිය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළවට සම්ප්‍රාප්ත වෙලා යේසුස් වහන්සේ පොළවට පෙන්වුවේ මොකද්ද? දෙවියන් වහන්සේගේ මහිමය පොළවේ මිනිසයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දකින්න සැලසුවා. යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය, දෙවියන් වහන්සේගේ මහිමය කොහොමද දකින්න සැලසුවේ? උන්වහන්සේ මිනිසයන් අතර ජීවත් වුණේ කරුණාවයි සත්‍යතාවයයි මුල් කරගෙන. මගේ සහෝදරය සහෝදරිය, අපි මිනිසයන් අතර දෙවියන් වහන්සේගේ කරුණාවයි දෙවියන් වහන්සේගේ සත්‍යතාවයයි පාවල දෙන්නේ නැතුව ජීවත් වෙනකොට දෙවියන් වහන්සේගේ මහිමයයි ලෝකයට ප්‍රකාශ කරන්නේ. අද මිනිස්සු නත්තලේදී දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්න ගොඩක් දේවල් කරමින් වෙහෙසෙනවා. ගොඩාක් පිටත අලංකාරය සූදානම් කරමින් වෙහෙසෙනවා. මේක නිෂ්ඵල ක්‍රියාවක් කියන එක තමයි දේව වචනේ අපිට පැහැදිලි කරන්නේ. යේසුස් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේව ලෝකයට ප්‍රකාශ කරේ? දෙවි පියාණන් වහන්සේගේ කරුණාවත් දෙවි පියාණන් වහන්සේ තුල තියෙන සත්‍යතාවය, උන්වහන්සේ පමණක් සත්‍යයි. ඒ විදිහට හැසිරීමෙන් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරා. මිනිස්සු දෙවියන් වහන්සේගේ මහිමය දැක්කා. මගේ සහෝදරය සහෝදරිය, යේසුස් වහන්සේ දේවත්වයේ මහිමය අතහැරලා පොළොවට ආවේ. එතකොට ඒ අතහැරලා පොළොවට ආපු දෙවියන් වහන්සේ, ඒකජාතක පුත්‍රයා යේසුස් වහන්සේ කොහොමද ඒ මහිමය පෙන්වුවේ? අනේක අපේ ජීවිතයේ අදත් අනිත් අයට ප්‍රකාශ කරන්න අපි තීරණ පියවර ගමු. ඒ කොහොමද? කරුණාවත් සත්‍යතාවයත් එකට ගමන් කරමින් හැසිරෙමින්. එසේ කරන්න දෙවියන් වහන්සේගේ උපකාරය අපිට ලැබෙනසේක්. ඔබට ජේසුස් පීඨයි. සුබ දවසක්.